හායි යාළුවනේ. ඔයාලා අදත් එකතු වෙන්නේ සිතුවා සවුත් කොරියා YouTube channel එකත් එක්ක. අද අපි දැන් මේ කොරියාවේ චමරියක් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි මාසෙකට කන්න බොන්න ඒ කියන්නේ අපේ කොරියන් කෑමම කන්න අමාරුයිනේ. ඒ හින්දා මේ අපි උයාගෙන කනවා. ඔය සතියෙම උයන්නෙත් නැහැ. ඒ කියන්නේ සතියට 4 පාරක් විතර උයන්නේ. ඒකින්ද දැන් මේ අනිත් අවස්ථේට කන්න ගේන්න බඩු ගන්න යන්නේ. මාට් එකට ගිහිල්ලා කොහොමද කොරියාවේ බඩු ගන්න කියලා හැම බලමු යාළුවනේ. එහෙනම් අපි මාට් එකට ගිහිල්ලා කතා කරමු. දැන් යන ගමන් ඉන්නේ. ටිකක් දුර යන්නත් තියෙනවා. සීත කාලෙත් ඇවිල්ලා තියෙන්නේ. සීතලයි. අද හිටම හිමත් ඇති. ඒතකොට වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. අපි ගිහිල්ලා බලමු එහෙනම්. අපි මේ සල්ලි ගන්න ආව යාළුවනේ. බලමු මේක තමයි කාඩ් එක. මේ තියෙන්නේ IBK. බලමු අපි දාලා දාන පැත්තත් අමතකයි දෙන්න. මේ පැත්ත දාන්න. 어서 오십시오. 카드를 읽고 있습니다. 뭐 කාඩ් එකක් තියෙනවා 지금 කියන්නේ. 자동화 기기에 카드 복제기를 붙였나요? දැන් අපි තෝරමු අපේ කාඩ් එක. 시도한 사례. අපි ඉන්ටර්නැෂනල් සර්විස් ගන්න ඉස්සරෝම ඊට පස්සේ ඩොමෙස්ටික් කාඩ් යනවා. ඊට පස්සේ ඉංග්‍රීසි යනවා. අපිට විඩ්‍රෝවල් නේ කරගන්න ඕන. ඒක ඔබනවා. අපේ පින් එක ගහන්න දෙනවා. හරි. දැන් අපිට ඕන ගාන ගහන්න තියෙන්නේ. දැන් මං කීයක්ද ගහන්න ඕන? අපි මාන් දෙකක් ගමුකෝ දැන් අතට. ආල් පෙන්නන්න හොද. මේ තියෙන ඉස්සරහ මැෂින් එකේ. බලමු සල්ලි ඒද කියලා. රෝම් බයින කොහොම හරි සල්ලි එනවයි. සද්දේ. මේක 10 කොලයක් වගේ නේද? ලංකාවේ. මේක 10000ක් වුණාට ලංකාවේ රුපියල් 2000ක් විතර. එහෙනම් අපි සල්ලි තරම් කඩේකට ගිහලා මාළු මාට් එකට. යන් එහෙනම් යාළුවා. අත ෆෝන් එකත් අල්ලගෙන ඉන්න බෑ ළමයි. අත පිච්චිලා වගේ තියෙන සීතලයි අද ගොඩක්. පයින් යාවේ. සීතල ඇදිලා තින්නේ. ඔයාලා මාට් එක ඇතුළටම ගිහිල්ලා බිල් එක පෙන්නන්න. ඉන්න බෑ සීතලයි. මං හිතුවේ නෑ මෙච්චර සීතලක් වෙයි කියලා. නැත්තම් ග්ලව්ස් එකක් එහෙම දාගෙන ඉන්නේ. සීතල වැඩි. අද ඉස්සරහා කලපුවක් තියෙනවනේ. ඒක එන හුලම් පාරත් එක්ක ගොඩක් සීතල වදිනවා. මම මාට් එකට ගිහිල්ලා පෙන්නන්නම්. යාළුවෝ වගේක් එනවා කිව්වා. කොහෙද දන්නේ නැහැ. මම මේ හොයාගෙන යන ගමන් හැම පාරක්ම එක වගේ. මේ පාර කොයි පැත්තටද කියලා හිතා ගන්නත් බැරුව තියෙනවා. ඊට පස්සේ හෙම්බිරිස්සාව. හිතා ගන්න බෑ කොහෙද යන්නේ කියලා මට. කොහොම හරි අතරමං වෙයි කියලා මට තේරෙනවා. බලමුකෝ ඉස්සරහට ගිහිල්ලා. කොහේ හරි කෙලවරක් ඇතිනේ මේකේ. මේ උන් අපි මාට් එකට ආව කූඩයක් ගත්තා. අයියා. ඔයාලා කියන්න බැරුණානේ. මේ තමයි අර එනවා කිව්ව යාළුවෝ ටික. ඔය ඉන්නේ එහෙම ඇවිද ඇවිද. මත ගණන් වෙඩි ගන්න බන්ති. මේක එහෙම කෑගේ සත්‍යය. මට සිරි මිදි මේ තියෙන මිදි. දාගන්න මිදි. අපි ගමු මේ පොල් තෙල් ගන්න නැහැ. පොල් තෙල් මොනවද ගන්නේ? සමඩියෙන් අපිට පොල් තෙල් වැටෙනවා. යායන් පේනයි. අර කොරියාවේ හොදයි කියලා තියෙනවනේ ක්‍රීම් එකක් අර ගොළු බෙල්ලෝ සීන් එක. ඒක තිබ්බා මෙතන ඉන්න බලන්න. එදා මම දැක්ක මේ හරිය තියෙනවා. ඒක ඉවර වෙලා වගේ අද. තිබ්බා හොයාගන්න නෑනේ. අර පැත්තට ගිහලා බලමු.
මේ තමයි යෝගට්. මේ ඔක්කොම බීම වර්ග මේ හරිය තියෙනවා. මේ තියෙන ලාමියොන් වර්ග තියෙනවා. මේ ටිපිටික් වර්ග තියෙන්නේ. මේ ටිපිටික් එක සාමාන්‍ය වෙනවා ලංකාව මුදලෙන් 1800ක්. ලාභයි. මේ හරියේ ඔහොම තමයි අද දවස් මාර්ට් එක ගත වුණේ. අපිට බිල් ගෙවන තැනට යන්න බෑ. එතන ගිහිල්ලා වීඩියෝ කරගන්න බෑ. ඒකින්ද අපි මෙතනින් සමුගන්නවා. ඔයාලා පරිස්සමට ඉන්න. මීට වැඩිය ගොඩාක් හොඳ වීඩියෝ එකකින් අපි ඉස්සරහට හමු වෙමු. අපව subscribe කරලා තියාගන්න. බායි යාළුවනේ.